අද දවසේ විශේෂ අවධානය යොමු කරන්නේ විදුලි බල මණ්ඩලය සහ LTL ආයතනය. මේ සියල්ල අතරේ තියෙන නීත්‍යානුකූල සම්බන්ධය පිළිබඳව තමයි අද දවසේ සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම ඔබේ ආයතනය ගත්තම විගණනයට ඉඩ නොදෙන ලද ආයතන performance සම්බන්ධව මෙතෙන්දී අපි සාකච්ඡා කරන්නේ. ඔබ on 1997. 97. Yeah, 97. අතර කම්පැනි ෆෝම් කරන වෙලාවේ ඔබතුමා නෑ නේද? Sorry, I had joined on 95. ඔබතුමා දන්නේ නැතුව අනිත් අය කොහොමද දන්නේ? You joined while you were in CB. No, I resigned. So Marika said no, but another member says he was in CB when he joined Lakdanavi. So that is very important. මේක ජෝක් එකක් කරගන්න නම් බෑ. මේක පාර්ලිමේන්තුව ඔබතුමා දන්නේ නැහැ ඔබතුමා ජොයින් උනේ කවුද කියලා අනිත් අය තමයි ඒක මතක තියාගෙන එහෙම බෑ. මන්ත්‍රීතුමා LTL එකේ CB එකෙන් අයින් වෙලා ආපු කිසිම ඔෆිසර් කෙනෙක් නැහැ. මට දැනගන්නට ඕනේ ඔබතුමා ජොයින් වුණ දවස LTL එකට ලක්දනවි පටන් ගන්න වෙලාවේ ඔබතුමා අර එක ෂෙයා එකට දායක වුණාද? ලක්දනවියක මුලින්ම පටන් ගන්න ලක්දනවි ප්‍රයිවට් ලිමිටඩ් හැටියට ඒක ඊට පස්සේ ලිමිටඩ් වෙනවා. ලිමිටඩ් වෙනකොට 7 දෙනෙක් ඕන. ඒ වෙලේදී ඇඩ් වෙන්න ඇති අපි ඒක වෙරිෆයි කරන්නම්. මේ ඔබතුමාලා මේක නොම ගවනවා. කෝ නීති අංශයක් ඉන්නවනේ? She is actually joined recently. දේශාරා ගුණතිලක මහත්මිය. කතා කරන්න පුළුවන් කෙනෙක්ද? Yeah, I think our finance department can give the details. මෙතුමිය ඉන්නවද? Sarah is here. She joined on 1st October. මෙතන ඉන්නවද නැද්ද කියලා අහන්න. She is here. She is here. I couldn't take the mic. I'm sorry. Were you there? Yes, sir. I'm sorry. නැවත අවධාරණය කරනවා මේක ඔබතුමියලගේ ආයතනයේ කොහෙද තනක් නෙමෙයි. මේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. I understand. I apologize, Honorable Chairman. මේ පොදු ව්‍යාපාරකාරක සභාවේ මේ නීත්‍යානුකූලවද මේ පෞද්ගලික සමාගම ප්‍රශ්න කරන්න කියන කාරණේ පිළිබඳව මේ ස්ථාවරයෝග කියවල මේ ආයතන කීපයක් තිබේ. ඔබතුමා මුලදී සම්බන්ධ නොවීම නිසා තමයි උදේ පාන්දර ඇවිල්ලි වල දෙක වාඩි වෙන්න ඕනේ. මේක අල්ල කරන්න එපා ඔබතුමා. මෙතන මට මේකටම එන්නේ කියලා නෑ මම පාර්ලිමේන්තුවේ ආපු වෙලාවේ මට ඒක පාදිලි කරගෙන වා සභාපති නෙවෙයිනේ. වා සභාපති නෙවෙයිනේ. වා සභාපති උත්තරේ දෙන්න යන්න එපා. නිශ්චිත වෙලාවක් දෙන්න මන්ත්‍රීවරුන්ට එතනින් පස්සේ එන්න එපයි කියලා. එහෙම තියනවාද මේක විනීති රේඛයක්? උදේ පාන්දර පැහැදිලි කිරීමක් කළා තමයි පටන් ගත්තේ. කියනවාද නිශ්චිත වෙලාවෙන් පස්සේ මන්ත්‍රීවරු එන්න එපයි කියලා? දැන් හරියද? ඔව් දැන් හරි. මං කියන්න. මේ ආයතනය ගෙන්නෙව්වේ CB එකේ පරීක්ෂණය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය කරුණු ගොනු කරගන්න. මෙතුමන්ලගේ මේ performance වලට නෙමෙයි මේ ආයතනය කැඳෙන්නේ. කමින්ද මන්තුමාට අයිතිය තියෙනවා ඇවිල්ලා ප්‍රශ්නයක් අහන්න. ඒකට අපි മന്ത്രിවරුන්ට අපිට උත්තර දෙන්න අයිතියක් නැහැ. ඒකේ උත්තර දෙන්න අයිතිය තියෙන්නේ සභාපතිතුමාට. සභාපතිතුමා අවසරය මත පමණයි තව മന്ത്രിවෙක්ට ඒකට උත්තර දෙන්න පුළුවන්. ට්‍රස්ට් එක කන්වර්ට් වෙනවා කම්පැනි එකට. මම යෝජනා කරනවා ඔබ කිසිම දෙයක් ගෙවලා තිබුණේ නැහැ 2017 මේක කන්වර්ට් වෙනකනුත් හිටපු සේවකයන්ට. කවද්ද ඒක ගෙව්වේ? කී දෙනෙකුට ගෙව්වද කියලා තොරතුරු අපිට දෙන්න පුළුවන්. මෙතන ඉන්නවා මේජර් ෂෙයා හෝල්ඩර්ස්ලා 15 දෙනාට මේකෙන් තියෙන 76ක්. ඒ තොරතුර නිවැරදි නැහැ. ඒක ඉතින් නිවැරදි කරන්න. ඒ ෆෝමියුලා එකට අනුව ඒ බෙනිෆිට්ස් එම්ප්ලොයිස්ලාට ගිහිල්ලා තියෙනවා. ඒ හැම අවුරුද්දම වැඩ කරපු ප්‍රශ්නයක් තියෙනවා. සමහර සේවක කොටසක් කියනවා ඒගොල්ලන්ට ලැබෙන බෙනිෆිට්ස් මදි, සමහරු කියනවා ලැබුණේ නැහැ. ඒ වගේ ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. අන්තිමට 176ක් මේ 15 දෙනාට යනවා මේ තියෙන ෂෙයාස්. මටත් ඔකේ ෂෙයාස් තියෙනවා. HD චමින්ද ඔබතුමා මේ 15 දෙනා අතර ඉන්නවා. ඔව්. ඇත්තටම මට තේරෙන්නේ නැහැ. දැන් මේ 110 මේව කළා අරගෙන සේවකයෝ අතර බෙදා ගන්න එක කෝප් කමිටුවට මොකක්ද ඒකේ මේක අපි පෞද්ගලික මේව එකක්. So you are questioning back the co-op committee? Actually it's a private trust. How many shares you have there? I could not remember. It's I think You can't remember? How many shares you have? It's in which company? ඔයගොල්ලන්ගේ ආයතනයේ බිලියන 10කට වැඩි ආයෝජනය කරලා තිනවා මහජන මුදල්. අපි ඒක කතා කරමු ඉස්සරහට ඕන්න. ඒ නිසා හැම දශමයකටම අහන්න පුළුවන් ප්‍රශ්න. ආගිමන්ට් එකක් නම් කරන්නේ ඒක බෑ මෙතන කරන්න. අපිට තියෙන ප්‍රශ්නේ මෙතනයි. ට්‍රස්ට් එක ඇති කරලා ඔබතුමාලා CB එකෙන් 100ට එතනින් 3ක් ගන්නවා. 170ක් තිබ්බ එක ඕක මම හිතන්නේ 105කට විතර බහි තව කල් යනකොට. ඒකල ඔබතුමාලා අපෙන් අහයි ඔබතුමාලට පාන්ද කියලා. මෙහෙම හිතනවා ඇති. නමුත් හිතනවා ඇති නෙමෙයි මේ රටම දන්නවා. මේ ආයතනය වටන්න බලන් ඉන්න අය ගොඩක් වැරදි චෝදනා කරනවා. මේ මහත්තයෝ නවත්තන්න. මම පටන් ගන්නට කලින්ම කිව්වා ඔබතුමන්ලගේ ආයතනයේ performance ඔබතුමන්ලා කොච්චර ඒක අපි වෙනම ගන්න වෙන්නේ ඔබතුමන්ලා විසින්ම මේක විගණනයට ඉඩ දුන්නොත් විතරයි. මේකේ තියෙන්නේ මහජන ධනය. විවිධ ආකෘති හරහා ඔබතුමන්ලා ණයක් ගන්නකොට LTL එක කැප වෙලා CB එකකින් 170කට කැප වෙන්න ඕනනේ. මේක වාර්ෂිකව ඔඩිට් වෙච්ච ආයතනයක්. ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකෙන් ගියාම ඇතුළට එන්නවත් දීද නැහැ. ඒක සම්පූර්ණයෙන් මම පිළිගන්නේ නැහැ. ඔඩිටර් ජෙනරල් ඩිපාර්ට්මන්ට් එකත් එක්ක තරහක් තියෙනවද? අනේ නෑ. 19 වෙනි සංශෝධනය හරහා විගණකාධිපතිවරයාට මේ විගණනය සඳහා ප්‍රතිපාදන සැලසෙනකොට සමාගම් 120ක් වතුර ප්‍රමාණයක් යටතේ ආවා. ඒතකොට අනිත් සමාගම් වලින් මේ කියන ප්‍රශ්නේ ආවේ නැහැ. ඒතකොට අනිත් සමාගම් විගණනය කරලා කවුරුත් එහෙම ඔය ඇම්බිගියුටි කතා කරෙත් නැහැ. ඔබතුමියගේ පැත්තෙන් ගවර්න්මන්ට් ඔඩිට් එකට කළ යුතු කාර්යභාරය සඳහා ඉඩ දෙන්න ඕන. CB එකට අයිති කොටස් ටික සම්බන්ධව නිශ්චිත විගණනයක් කරන්න ඕන. අපි හැමෝම මේ රටේ මහජන මුදල් වලට වග කියන්න ඕන අය. පාර්ලිමේන්තුව සතුව තියෙන ජනතා පරමාධිපත්‍යයට බලපෑම් කරන්න ඔබේ ආයතනයට බෑ. ගරු ලේකම්තුමා ඔබතුමාගේ ක්‍රියාවලියට මෙදී